හරි ළමයි වුණන් මයිගුවන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 වර්ෂයේ පාස් පේපර් එක සම්බන්ධ ගණන් ටික. ඒකේ අපි ගණන් ටික විතරක් නෙවෙයි සියලුම තියරි කොටස් සමග තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකින්ද ඔයගොල්ලන්ට අමතක වෙච්ච දෙයක් තියෙනවා. මම හිතනවා මේකෙන් මතක් කරගන්න පුළුවන් වෙයි කියලා. බාහිර ශබ්ද පොඩ්ඩක් වැඩි මේ වෙලාවේ. ඒකින්ද ඒ පොඩ්ඩක් ගණන් ගන්න නැතුව අපි මේක අහගමු. මම කියන එක ඔයගොල්ලන්ට පැහැදිලිව ඇහෙයි. අහගෙන ඉන්න. හරි පළවෙනි ගණන දිගක් තියෙනවා. දවසක බිත්තිවල තීන් තාලයක කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වේයයි ඇස්තමේන්තු කර ඇත. එම කාර්ය දින 3කින් එම කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මිනිසුන් කී දෙනෙකු අමතරව යෙදවිය යුතුද කියලා අපෙන් අහනවා. දවසක බිත්තියක තීන් තාලයක කරන් තියෙන්නේ. මේකට මිනිසුන් 6 දෙනෙකු දින 8ක් ගත වෙනවා කියලා කියනවා. මිනිසුන් 6කට දින 8ක්. තමයි මේ වගේ ගණක් හදනකොට මුලින්ම මෙන්න මේක ලියා ගන්න ඕනට හරියම ලේසි. මිනිස් දින සමානයි මිනිසු දින. අපිට දැන් මුලින්ම මේ වැඩේ මිනිස් දින ගණන හොයාගන්න ඕන. මිනිස් දින ගණන කොහොමද හොයාගන්නේ? මිනිස් දින ගණන හොයාගන්නවා මිනිසුන් ගණන දින ගණනෙන් වැඩි කරනවා. මිනිසුන් ගාන බින්දිල් තියෙන 6යි කියලා. දින ගාන බින්දිල් තියෙන 8යි කියලා. එහෙනම් මේ මිනිස් දින කීයක වැඩක්ද? 48. මිනිස් දින 48ක වැඩක් නේ තියෙන්නේ. හරි ඊළඟට අපි කියන්නේ මොකද්ද? දැන් මේ වැඩේ දින 8කින් නෑ දින 3කින් නිම කරන්න ඕනේ. දින 3කින්. දින 3කින් නිම කරන්න ඕනේ කියලා කියනවා. හරි. අපි දැන් මේ වැඩේ මිනිස් දින ගාන දන්නවා. 48යි. දින ගානක් දන්නවා. අපෙන් අහන්නේ මිනිසුන් ගාන මේකටම දාන්න. මේකටම දාන්න තියෙනවා. මිනිස් දින ගාන 48යි. මිනිසුන් ගණන අපෙන් අහන්න අපි දන්නේ නැහැ. දින ගාන දීලා තියෙනවා දින 3යි කියලා. දින 3කින් වැඩේ ඉවර කරනවා. එහෙනම් අපිට මිනිසුන් ගාන එනවා 48 3ෙන් බෙදන්න ඕනනේ. 16ක් කියනවා මිනිසුන් ගාන. මිනිසුන් ගාන 16යි. හැබැයි මේක නෙවෙයි උත්තරේ. ඇයි අපෙන් අහන්නේ ඒ සඳහා මිනිසුන් කී දෙනෙකු අමතර වශයෙන් යෙදුවිය යුතුද කියලා. අමතරව යොදන්නවනේ මිනිසුන් ගන්න හැන්නේ. දැනට යොදවලා ඉන්න මිනිසුන් 6 දෙනෙක්. දැනට යොදවලා ඉන්න මිනිසුන් 6 දෙනෙක්. ඔක්කොම ඕන 16ක්. ඔක්කොම ඕන 16ක්. එහෙනම් අමතර වශයෙන් කීයක් ඕනද? අමතරව යෙදුවිය යුතු මිනිසුන් ගන්න 16 රින 6 10. අමතරව යොදන්න මිනිසුන් ගන්න 10. ඊට පස්සේ දෙවනි ගාන බලමු. රූපේ දී ඇති තොරතුරු අනුව BAE ඊ විශාලත්වය සොයන්න කියලා කියනවා. BAE අපිට දී තියෙන මේ රූපයක්. එතන කොහෙන්ද නැත්තේ? එතන දිනු අපේ යයියා. ඒ මේ දෙක සමාන්තරයි කියලා. අපෙන් අහන්නේ මොකද්ද? BAE කෝණය. BAE කෝණය කියන්නේ මෙන්න මේක. මේක තමයි අපෙන් අහන්නේ. හරි කොහොමද අපි මේක හොයන්නේ? අපි දන්නවා මෙන්න මෙහෙම සමාන්තර රේඛා දෙකක්. සමාන්තර රේඛා දෙකක් තීව්‍ර රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන. මෙන්න මේ Z හැඩයේ කෝණ. මෙන්න මේ වගේ කෝණ. Z හැඩයේ කෝණ විශාලත්වයෙන් සමානයි. මේවට කියනවා අපි ඒකාන්තර කෝණ. සමාන්තර රේඛා දෙකක් තීව්‍ර රේඛාවෙන් ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මෙතන තියෙනවද ඒ වගේ? මේ තියෙන්නේ Z අකුර හැඩේ. එහෙනම් මේ කෝණයයි මේ කෝණයයි සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙතන 40යි කියලා දීලා දිනවා අපිට මෙතන 40යි කියලා ගන්න පුළුවන්.
හොයාගත්තා. ඊට පස්සේ අපි තව දෙයක් දන්නවා මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මෙන්න මේක අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එම ත්‍රිකෝණයේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි. අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ කියන්නේ මොනවද? මේ බාහිර කෝණය හැදෙන තැන තියෙන කෝණය නැතුව ඉතුරු කෝණ දෙක. එහෙනම් මේක අපිට එහෙම ගන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ කෝණය. මේ කෝණය බාහිර කෝණයක් නේ. මෙන්න මේ ත්‍රිකෝණ සැලකුවොත් එහෙම ABE ත්‍රිකෝණ සැලකුවොත් මේක බාහිර කෝණයක්. BE පාදය දික් කරාම හැදෙන බාහිර කෝණය මේ තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් AEC කෝණය. මෙන්න මේ කෝණය සමානයි EAB කෝණය. නැත්නම් BAE කෝණය. අපිට හොයන්න තියෙන්නේ BAE කෝණය. BAE කෝණය එකතු කිරීම EBA කෝණය. EBA කෝණය. හරි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි. මේ කෝණය අපි දීලා තියෙන 70යි කියලා. මේක තමයි අපෙන් අහන්නේ. BAE ඔය තමයි අපෙන් අහන්නේ. මේක අපි හොයාගත්තා 40යි කියලා. එහෙමනම් BAE කෝණයේ විශාලත්වය අපිට එනවා 70 වරිම 40 සමානයි 30යි. BAE කෝණයේ අංශක 30ක් වෙනවා. ඊළඟට අපි ඊළඟ ගණන් දීදී මෙන්න මෙහෙම එකක්. මේක සුළු කරන්න කියලා කියන්නේ. සාමාන්‍ය භාග සුළු කරනවා වගේම පොදු හරයක් හදා ගන්නවා. එහෙනම් මේකේ පොදු හරයක් හදා ගන්නවා. කොහොමද මේ පොදු හරයක් හදාගන්නේ? මේ තුනේම කුඩා පොදු ගුණාකාරය ගන්න ඕන. කුඩා පොදු ගුණාකාරය ගන්න කොහොමද? මේ හැම තුනේම x තියෙනවා. ඒකින්ද x ගේ ගැටලුවක් නැහැ. කොහොමද පොදු හරයට x එනවා. එහෙනම් මේ 3යි 6යි 12යි. කුඩාම පොදු ගුණාකාරය කීයද? 3 කුඩාම පොදු ගුණාකාරය 3යි 6 ලියන්න පුළුවන් අපිට 2 වැඩි කිරීම 3 විදිහට. 12 ලියන්න පුළුවන් අපිට 2 වැඩි කිරීම 3 විදිහට. ඒ කියන්නේ මේක අපි ලියන්න පුළුවන් 2 වර්ගය වැඩි කිරීම 3යි කියලා. අපි කුඩා පොදු ගුණාකාරය වන්න කොහොමද කරන්න ඕන? ඕනම සංඛ්‍යාවක ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියා ගන්නවා. මේ කරලා තියෙන්නේ ඒක. 3යි ලියාගෙන දෙන ප්‍රථම සාධක ගුණිතයක්. 3 කියන්නේ ප්‍රථම සාධකයක්. ඒක හරි. 6 කියන්නේ ප්‍රථම සාධකවල ගුණිතයක් විදිහට ලියුවාම 2 වැඩි කිරීම 3. 12 කියන ප්‍රථම සාධකවල ගුණිතයක් විදිහට ලියුවාම 2 වැඩි කිරීම 3. මේක ලියාගත්තා 2 වර්ගය වැඩි කිරීම 3 විදිහට. ඊට පස්සේ කුඩා පොදු ගුණාකාරය කොහොමද හොයන්නේ? මේ ප්‍රථමක සාධකවල වැඩිම දර්ශකයේ තියෙන එක තමයි අපි මෙතනට ගන්නෙ. දැන් මේක ගත්තොත් එහෙනම් 2 වැඩිම දර්ශකයේ තියෙන මොකක්ද? 2 වර්ගය. මේ තුනෙන්ම 2 දර්ශකයේ වැඩිම තියෙන 2 වර්ගය. එහෙනම් ඒක ගන්න මෙතන. මොන කිරීම? 3 වැඩිම දර්ශකයේ තියෙන්නේ 3 1 නේ මේ තුනේම තියෙන්නේ 3 1. එහෙනම් 3 1 ගන්න. දැන් මේක සුළු කරමු. තව මොකක් හරි සංඛ්‍යාවක් තියුණා ඒ සංඛ්‍යාවත් වැඩිම දර්ශකයේ තියෙන ගන්නවා. මෙතන අපිට තියෙන 2යි 3යි විතරයි ප්‍රථම සංඛ්‍යාව. එහෙනම් 2 වර්ගය කියන්නේ 4යි. වැඩි කිරීම 3 සමානයි 12යි. හරි. 12යි x තමයි පොදු හරය වෙන්නේ. මේක මෙච්චර මේ හදන්න ඕනේ නම් ඕගොල්ලන්ට තේරෙන්න ඕන හින්දා මේ කුඩා පොදු ගුණාකාරය හොයන හැටි මතක් වෙන්න ඕන හින්දා මේ විදිහට කියලා දුන්නේ. නැත්නම් ඔයාලා මේක දැක්ක ගමන් හිතා ගන්න පුළුවන් මේ තුනේම කුඩා පොදු ගුණාකාරය 12x කියලා. හරි. දැන් 12x පොදු හරය හදාගත්තා. මෙතන හරය 12x වෙන්න නම් මේක 4ෙන් වැඩි වෙන්න ඕනේ. 4 වරක් තුන 12. 12x. හරය 4ෙන් වැඩි වෙනවා නම් ලවයත් අනිවාර්යෙන් 4ෙන් වැඩි වෙන්න ඕන. එහෙමනම් මෙතන ලවය 4ෙන් වැඩි වෙනම අපිට එනවා
දෙවරක් 4 8යි. එකතු කිරීමේ ලකුණක් තියෙනවා. 6x කියන එක 12x වෙන්න දෙකෙන් වැඩි වෙනවා. එහෙනම් මේකත් දෙකෙන් වැඩි වෙනවා. 5 දෙකෙන් වැඩි වෙනවා 10යි. හරින ලකුණක් තියෙනවා. මෙතන 12x තමයි ඒක වෙනසක් නැහැ. එහෙනම් ලවයක් වෙනසක් නැහැ 7යි. ඊට පස්සේ 12x පොදු හරය මේ තුන සුළු කරාම කීයද දෙන්නේ 11ක් වෙනවා. 18න් 7ක් අඩු කරාම 11යි. මේක තමයි උත්තරේ. හරි next one ඊළඟ ගාන බැලුවොත් අපිට තියෙනවා 4 වෙනි ගාන. පහත දී ඇති හැඩ අතරින් ත්‍රිකෝණාකාර හරස්කඩ සහිත ඍජු පිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා ඊට ඇති නිරක් අඳින කියලා කියන්නේ මෙතන. ත්‍රිකෝණාකාර හරස්කඩ සහිත ඍජු පිස්මය. ත්‍රිකෝණාකාර හරස්කඩ මෙහෙම එකක් නේ කියන්නේ. ත්‍රිකෝණාකාර හරස්කඩක් තියෙන මේකේ වෙනවනේ. ඍජු ප්‍රිස්මයක් මේ තියෙන්නේ. මේ වගේ එකක මුහුණතක හැඩය නොවිය හැක්කේ. මුහුණතක් මේ තියෙන මුහුණක්. මේ තියෙන එක මුහුණතක්. යටින් තියෙනවා අනිත් මුහුණත. එහා පැත්තේ මේක තව මුහුණතක්. මේකත් මුහුණතක්. මේකත් මුහුණතක්. හරි. අපෙන් අහනවා පළවෙනි උත්තරීත සමචතුරස්‍රය. සමචතුරස්‍රය මේ මූණත් වලින් එකක් වෙන්න පුළුවන්ද? මේ මූණ තමයි වෙනස් වෙන්නේ. ඉතින් මේක ත්‍රිකෝණයම තමයි. ඉතින් ඒක ප්‍රිස්මයක් නම් මේ මූණ ත්‍රිකෝණය තමයි. එහෙනම් මේ මූණත් තුනේ හැඩයනේ මේ වෙනස් වෙන්න පුළුවන්. පළවෙනි උත්තරේ දීලා සමචතුරස්‍රය. පළවෙනි උත්තරේ සමචතුරස්‍රය කිව්වහම මෙන්න මේවයි ගන්න. පාද හතරම සමානයි. මෙතන මෙන්න මේකේ හැඩය මේ වගේ වෙන්න පුළුවන්ද? මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදයට සමාන දිගක් සහිත වුණොත් එහෙනම් මෙතන මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදයට සමාන දිගක් සහිත වුණොත් මෙතන දිග මෙන්න මේ දිග ඔන්න හොම පිස්මයක් නේ එන්නේ. මෙතන මෙහෙම අනිත් මූණ තියෙනවා ත්‍රිකෝණාකාර මූණ තියෙනවා. එතකොට මේක මේ පාදය සමානයි. මේකත් සමානයි. මේකත් සමානයි. එහෙනම් මෙතන සමචතුරස්‍රයක් නේ හැදිලා තියෙන්නේ. එහෙනම් මේ මූණතේ හැඩය සමචතුරස්‍රයක් වෙන්න පුළුවන්. ත්‍රිකෝණයේ පාදයට මෙන්න මේ දිග අතර තියෙන පාදය සමාන වුණොත් එහෙනම් මේ හැඩය සමචතුරස්‍රයක් වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි උත්තරේ සමචතුරස්‍රයක් විය හැකි. අපෙන් අහන්නේ නොවිය හැක්කේ මොකද්ද කියලා. අපි දෙවෙනි උත්තරේ තියලා තුන්වෙනි උත්තරේ පොඩ්ඩක් බලමු. ඍජු කෝණාශ්‍රය. තුන්වෙනි එක ඍජු කෝණාශ්‍රය කියලා දිනවා. ඍජු කෝණාශ්‍රයක් කියලා කියන්නේ මෙහෙම ගන්නෙ. මේ පාදය මේ පාදය. ඒක වෙන්න පුළුවන් මම ඇඳපු එකෙත් ඒ විදිහටම තියෙන්නේ. මේ පාදයේ දිගට වඩා මේ පාදයේ දිග වැඩි නම් ඒක ඍජු කෝණාශ්‍රයක් තමයි. එහෙනම් මේක වෙන්න පුළුවන්. දෙවෙනි උත්තරේ තියෙන රොම්බසයක්. රොම්බසයක් කියලා කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම හැඩයක් නේ රොම්බසයක් කියලා කියන්නේ. මේ පාද හතරම සමානයි. මේ පාදයට සමාන්තරයි. මේ පාදයට සමාන්තරයි. මොකක්ද මේ රොම්බසයක් කියලා කියන්නේ? ඒක මේ වගේ හැඩයක් වෙන්න පුළුවන්ද? මෙහෙම මේ විදිහට මෙතන හැදෙන්න පුළුවන්ද? හැඩයක් බෑනේ. මේ ඇලවිච්ච හැඩයක් හැදෙන්න විදියක් නැහැ නේ මෙතන. මෙතන අනිවාර්යයෙන් මේ පාදේ නම් කෙලින් තියෙනවා. මේ විදිහට කෙලින් තියෙනවා. මෙහෙම ඇලවිලා තියෙන්න බෑ. එහෙනම් උත්තරේ වෙන්නේ මෙන්න මේක. රොම්බසය කියන එක. රොම්බසය කියන උත්තරයට යටින් ඉරක් අඳින්න තියෙනවා. හරි ඊළඟ ගාන දෙකේ තියෙන මෙන්න මෙහෙම එකක්. අපිට කියනවා දී ඇති වටපස්තරයේ දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය රංග කලාව. හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම්. නාට්‍ය රංග කලාව සිසුන් 30ක් හදාරනවා. සිසුන් 30යි. අපෙන් අහන නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කීයද කියලා.
මෙන්න මේ සිසුන් සංඛ්‍යාව තමයි අපෙන් අහන්නේ. හරි වට ප්‍රස්තාරයක අපි දන්නවා මේ මෙන්න මේ අංශක ගානෙන් තමයි මේ දත්ත නිරූපණය කරන්නේ. අංශක ගානෙන් තමයි දත්ත නිරූපණය කරන්නේ. එක අංශකයකින් කී දෙනෙක් නිරූපණය කරනවද? දැන් මෙතන පෙන්නන තියෙන්නේ ළමයි ගානක්. එක අංශකයකින් නිරූපණය කරන ළමයි ගාන කීයද කියලා අපිට හොයාගන්න. අංශක 20කින් නම් නිරූපණය කරලා තියෙන ළමයි 30ක්. අංශක 20කින් ළමයි 30ක් නිරූපණය කරලා තියෙනවා. එක අංශකයකින් ළමයි කීයක් නිරූපණය කරලා තියෙනවද කියලා කොහොමද හොයාගන්නේ? දෙපැත්තම 20න් බෙදලා බලමු. මේ පැත්තත් 20න් බෙදුවහම මෙතන 20 කැපෙලා ගියාම අංශක 1යි. අංශක 1කින් 3 බෙදීම 2ක්. ළමයි ඔන්න ඔච්චරක් නිරූපණය කරලා තියෙනවා. අපි මේක සුළු කරන්න ඕනේ මෙහෙම තියාගමු. එක අංශකයකින් මෙච්චර ප්‍රමාණයක් නිරූපණය කරලා තියෙනවා. දැන් අපි මෙන්න මෙතන අංශක ගාන හොයාගත්තා නම් හරිනේ. මෙන්න මෙතන අංශක ගාන හොයාගත්තා නම් ඒ අංශක ගාන මේකෙන් වැඩි කරලා අපිට නැටුම් කරන ළමයි ගාන හොයාගන්න පුළුවන්. අංශක ගාන කොහොමද හොයාගන්නේ? ඒක ලේසියි. ලක්ෂයක් වටා කෝණයේ එකතුව අංශක 360යි කියලා අපි දන්නවා. 360ක් වෙනවා. එහෙනම් මේ ලක්ෂය වටා කෝණ වල එකතුවත් අංශක 360ක් වෙන්න ඕන. එහෙමනම් මේ 360 සමාන වෙන්න ඕන මෙන්න මේ කෝණ වල එකතුවට. 180 එකතු කිරීම 20 එකතු කිරීම අපි මේක x කියලා දාගමු. අපි දන්නේ නැහැ මේක x කියලා දාගත්තා. x එකතු කිරීම මෙතන අංශක 90යි. දැන් මේක සුළු කරන්න බලන්න. x සමානයි අපි කියනවා 70යි කියලා. x කියන්නේ අංශක 70ක් කියලා යනවා. හරි. දැන් අපි බලන්න ඕන මෙන්න මේ අංශක 70කින් නිරූපණය කරලා ළමයි සංඛ්‍යාව කීයද කියලා. එක අංශකයකින් ඉන්න ළමයි මෙච්චර ප්‍රමාණයක්. එහෙනම් අංශක 70කින් බලන්න මොකද කරන්න ඕන? මේ පැත්තත් 70න් වැඩි කරන්න ඕන. මේ පැත්තත් 70න් වැඩි කරන්න ඕන. අංශක 70කින් අපි නිරූපණය කරනවා ළමයි 105ක්. මේ සුළු කරාම 105ක්. අංශක 70කින් ළමයි 105ක් නිරූපණය කරන මෙතන 105යි. එහෙනම් අපි යටින් ලියන්න ඕන නැතුම් කරන ළමයි සංඛ්‍යාව. නැතුම් කරන ළමයි සංඛ්‍යාව 105. නැතුම් කරන ළමයි සංඛ්‍යාව 105යි කියලා ලියන්න. හරි ළමයි ළඟට 6 වෙනි ගාන තියෙන්නේ. 6 වෙනි ගාන අපි දීලා තියෙන රූපයක් මම ඇඳගත්තා. මේක කියන අපිට දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OA. DOC සරල රේඛාව මගින් DOC සරල රේඛාව කියන්නේ මේක AB ජය සමච්ඡේදනය කරයි. AB කියන්නේ ජයක්නේ සමච්ඡේදනය කරනවා. හරි සමච්ඡේදනය කරනවා නම් මේ කැලලයි සමානයි. ඒක පෙන්නලා තියෙනවා අපිට සමානයි කියලා. අපෙන් අහන CDB ඉෂාරත්‍ය සොයන්න. CDB මෙන්න මේ කෝණය. මේ කෝණේ ඉෂාරත්වය තමයි අපෙන් අහන්නේ. අපි දන්නවා මෙන්න මේ ජාය කේන්ද්‍රය හරහා යන රේඛාවක් මගින් සමච්ඡේදනය වෙනවා නම් මෙතන කෝණය අංශක 90 යම් ජායක් කේන්ද්‍රය හරහා යන සරල රේඛාවක් මගින් සමච්ඡේදනය වෙනවා නම් ඒ ජාය සහ රේඛාව හමු වෙන තැන කෝණය අංශක 90. එහෙනම් මෙතන කෝණය අංශක 90. හරිනේ. ඒ වගේම අපි තව කතන්දරයක් ගන්නවා. මොකද්ද මේක? වෘත්ත චතුරස්‍රය. වෘත්ත චතුරස්‍රයක මේ සම්මුඛ කෝණය. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මේ වගේ ගන්නෙ. සම්මුඛ කෝණ. මෙන්න මේවා. මේ කෝණය සහ මේ කෝණය. මේ කෝණය සහ මේ කෝණය පරිපූර්ණ වෙනවා. ඒ කියන්නේ මේකේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. මේකේ එකතුවත් අංශක 180ක් වෙන්න ඕනේ. හරි.
මේවා ප්‍රමේයන්. මේවා ප්‍රමේයන් වල පාඩම ඉගෙන ගන්නකොට මේවා ඉගෙන ගන්න ඇති. මම ආයෙ මෙතන ඒක කරන්න යන්නේ නැහැ. ඒක තමයි මෙතන යොදා ගන්නම් තියරි. එහෙමනම් මෙතන අපිට අංශ 120යි කියලා කෝණයක් දීලා තියෙනවා. ඒක ඉස්සරහ කෝණය. මේක කීයද? 180න් 120ක් අඩු කරන්න ඕන. අංශක 60යි. අංශක 60යි මේ කෝණය. එහෙනම් මේක අපිට දාගන්න පුළුවන් අංශක 60යි කියලා. හරි. දැන් මෙතන ඕනෙත් අංශ ගන්නවානේ. දැන් ඉතින් මේ තියෙන ත්‍රිකෝණය CDB ත්‍රිකෝණය ඔන්න ඕකේ BCB මෙතන අංශක 90යි මෙතන අංශක 60යි ත්‍රිකෝණයක කෝණ තුනේ එකතු අංශක 180යි ත්‍රිකෝණයක කෝණ තුනේ අංශක 180යි එහෙනම් මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ අංශක 180ක් වෙන්න ඕන කෝණ දෙකක් දාන්න ඊට වෙල හොයන්න පුළුවන් කොහොමද අංශක 90 එකතු කිරීම අංශක 60 එකතු කිරීම CDB කෝණය CDB කෝණය කීයද දෙන්නේ 180 අඩු කිරීම 90 අඩු කිරීම 60 සමානයි CDB කෝණ අංශක 30යි කියලා අංශක 30යි මෙතන අංශක 30යි ඊළඟ ගාමින් තියෙන සාධක හොයන්න කියලා 2x වර්ග ඍණ 18යි 2x වර්ග ඍණ 18 මුලින්ම ඉතින් සාධක හොයන්න ගිහම පොදු පද තියෙනවා එළියට ගන්න ඕන පොදු පද තියෙනවද මේකේ තියෙනවනේ දෙක ඍණ පොදු පදයක් දෙක එළියට ගත්තාම x වර්ග ඍණ 18න් දෙක එළියට ගත්තාම කීයද තියෙන්නේ 9යි නම් බලන්න දෙකනේ 18 හරි තවදුරටත් මේක සාධක කඩා ගන්න පුළුවන් කොහොමද දෙක මේ x වර්ග ඍණ 9 කියන එක අපි ලියාගෙන උනම් x වර්ග ඍණ 3 වර්ගය. හරිනේ? 3 වර්ගයෙන් 9 කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ කැල තවදුරටත් සාධක කඩන්න පුළුවන් නේ කොහොමද සාධක කඩන්නේ? දෙක වැඩි කිරීම මේ වගේ එක සාධක කඩන්නේ a වර්ග ඍණ b වර්ග කියලා ප්‍රකාශනයක් තියුණොත් ඔගේ සාධක අපිට ලියන්න පුළුවන් a ධන b a ඍණ b මේ විදිහට තමයි මේ වගේ එක සාධක ලියන්නේ. එතකොට මෙතන තියෙන්නේ ඒ වගේ එකක්. එහෙනම් මේකේ සාධක කොහොමද x ඍණ 3 x ධන 3. හරි. ඔය තියෙන සාධක තුනක් තියෙනවා. දෙක සාධකයක් x ඍණ 3 සාධකයක් x ධන 3 සාධකයක්. හරිනේ? ඊළඟ ගානේ දින ලඝුගණක ගානක්. හරි. මේ වගේ එකක් දීලා තියෙනවා අපිට. මෙහෙම දත්තයක්. අපෙන් අහන්නේ මෙන්න මේක අහන්නේ. ලඝු 43.4 කීයද කියලා තමයි අපෙන් අහන්නේ. කොහොමද හොයන්නේ මේක දැන් ඉස්සෙල්ලා අපි ලඝුගණක විදිහට හොයාගෙන ලියාගමුකෝ. මේක ලඝුගණක විදිහට ලියාගත්තොත් අපි ලියන්න පුළුවන් මෙහෙම. ලඝු පාදය වෙනස් වෙන්නේ නැහැ. පාදය 10ම තමයි. මෙන්න මෙතන තියෙන එක මෙතෙන්ට යනවා. 4.3යි 4. මෙතන තියෙන දර්ශකය මෙතෙන්ට යනවා. 0.6යි 3යි 7යි 5යි. හරි. ලඝු 10 පාදයට කිව්වොත් ඉතින් අපි ඒක විශේෂ අවස්ථාවක් විදිහට සලකලා මෙන්න මේ 10 පාදේ ලියන්න නැතුව මෙන්න මේ O අකුර ලියන්නෙත් නැතුව LG කියලා විතරක් ලියනවා. දන්නවනේ. LG කියලා විතරක් ලියනවා. මෙතන අපි ලියනවා 4.3යි 4යි. සමානයි 0.6යි 3යි 7යි 5යි. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ ලඝු 43.4. ලඝු 43.4 යගිය තමයි අපෙන් අහන්නේ. අපි ඉගෙනගෙන ඇති. ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. තියරි ක්ලාස් වලදී හරි ඉස්කෝලේ හරි මෙන්න මේ මෙතන තියෙන සංඛ්‍යාව දශම ස්ථානයට පෙර තියෙන සංඛ්‍යාවට වඩා එකක් අඩුවෙන් තියෙන ගාන තමයි මෙතන පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕන. දශම ස්ථානයට ඉස්සරහින් තියෙන ඉලක්කම් 1 නම් මෙතන බිඳුව. දශම ස්ථානයට ඉස්සරහින් ඉලක්කම් 2ක් තියෙනවා. මෙතන අපි ලියන්න 1.0 කියලා
ඉතුරු ටික එහෙමයි. ඒ කියන්නේ 6යි 3යි 7යි 5යි. බැරි වෙලාවත් මෙතන දශමතිතර ඉස්සරහින් පූර්ණ සංඛ්‍යාව 3ක් තිබුණොත් ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. ලඝු 434.0 කියලා එකක්. මෙතන කීයද දෙන්නේ? දශමතිතර ඉස්සරහින් ඉලක්කම් 3ක් තියෙනවා. එහෙනම් මෙතන 2.6යි 3යි 7යි 5යි. ওই විදිහට අපිට ඕනම සංඛ්‍යාවක් මේ පූර්ණ සංඛ්‍යාව වලට වඩා එකක් අඩුවෙන් ගානක් තමයි මෙන්න මෙතන දශම දිගට ඉස්සරහින් එන්නේ. එහෙනම් මේකේ උත්තරය වෙන්නේ මෙන්න මේක අපි අහලා තියෙන්නේ. මේක තමයි උත්තරය. මේකේ කියලා තියෙනවා දී ඇති රූපයේ AB සිරස්කසක් වන අතර B ලක්ෂයේ කුරුල්ලෙක් සිටී. AB සිරස්කත මෙතන ඉන්න කුරුල්ලෙක්. ඔතන කුරුල්ලෙක් ඉන්නවා. C ලක්ෂයේ ළමයෙක් සිටී. මෙතන ළමයෙක් ඉන්නවා. C ලක්ෂයේ ළමයා. තවද AC තිරස් වේ. AC තිරස්. හරි. ළමයා කුරුල්ලා දකින්නේ අංශක A ආරෝහණ කෝණයකින්ය. ළමයා කුරුල්ලා දකින්නේ අංශක A කියලා ආරෝහණ කෝණය. මොකද්ද මේ ආරෝහණ අවරෝහණ කෝණ කතාව? ආරෝහණ කෝණයක් කියලා කියන ළමයා මෙන්න මෙහෙම ඇහැක් තියෙනවා. මේ තියෙන්නේ ඇහැ. ඔය තියෙන්නේ ඇහැ. මේ ඇහැ හරහා යන තිරස් රේඛාවක් යනවා. මෙන්න මෙහෙම එකක් යනවා. ඇහැ හරහා යන තිරස් රේඛාව. ඇන්දොතින් එහෙම මේ තිරස් රේඛාවට උඩ පැත්තෙන් පේන වස්තු. අපි හිතමු මෙතන වස්තුවක් තියෙන්නේ කියලා. මේක ඇහැට පේන කෝණය. එහෙම නැත්නම් මෙතන තියෙන වස්තුව. මේක ඇහැට පේන කෝණය. මෙන්න මේ කෝණය. ඒ කියන්නේ තිරස් රේඛාවට ඉහළින් පිහිටන කෝණ. මේවට අපි කියනවා ආරෝහණ කෝණ කියලා. මේවා ආරෝහණ කෝණ. තිරස් රේඛාවට කොච්චර කෝණයක් තියෙද කියන එක තමයි ආරෝහණ කෝණය කියලා කියන්නේ. මොකද මේ අවරෝහණ කෝණය? අවරෝහණ කියන්නේ ඕක අනිත් පැත්ත. තිරස් රේඛාවට යටින් පිහිටන වස්තු. තිරස් රේඛාවට යටින් පිහිටන වස්තු. මෙන්න මේවා පේන කෝණය. තිරස් රේඛාවට කොච්චර ආනදියකින්ද තියෙන්නේ කියලා කියන එක තමයි අවරෝහණ කෝණයක් කියලා කියන්නේ. තිරස් රේඛාවට යටින් තියෙන කෝණය. හරි. ඒක තමයි ආරෝහණ අවරෝහණ කෝණ. දැන් ගාන කියන්නේ මොකද්ද? ගාන කියන්නේ මේ ළමයාට කුරුල්ලා පේනවලු අංශක A කියලා ආරෝහණ කෝණයකින්. එහෙනම් මෙතන A කොතනද ඉන්නව? මෙන්න මෙතන තමයි ළමයාගේ ඇහැ තියෙන්නේ. ළමයාගේ ඇහැ මේකට තිරස් රේඛාව මෙහෙ තියෙන්නේ. මේක තමයි තිරස් රේඛාව. අංශක A ආරෝහණ කෝණයක්. A ආරෝහණ කෝණයක්. කුරුල්ලා පේනවා. A ආරෝහණ කෝණය කුරුල්ලා පේනවා. මෙතන කුරුල්ලා ඉන්නේ. එහෙනම් මෙතන තමයි අංශක A ඉන්නේ. තව ගාන කියනවා අපිට. ළමයා කුරුල්ලා දකින්නේ B අවරෝහණ කෝණයෙන්. කුරුල්ලා ළමයා දකින්නේ B අවරෝහණ කෝණයෙන්. එහෙනම් කුරුල්ලාගේ ඇහැ තියෙනවා මෙතන. ඔය තියෙන කුරුල්ලාගේ ඇහැ. කුරුල්ලා ළමයා දකින්නේ B අවරෝහණ කෝණයකින්. B අවරෝහණ කෝණය කොහෙද එන්නේ? අපි දැන් කිව්වා තිරස් රේඛාවට පල්ලෙහා පැත්තට දෙන කෝණ. තිරස් රේඛාවෙන් පල්ලෙහාට එන කෝණ තමයි අවරෝහණ කෝණ කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේකනේ. මෙහෙම බැලුවම තමයි කුරුල්ලට ළමයා පේන්නේ. එහෙනම් මෙන්න මෙතන තමයි B. අංශක B කෝණය ඔන්න ඔතන. දැන් අපිට කියලා තියෙන මුලින්ම රූපේ එම කෝණ නිරූපණය කරන්න කියලා. අපි දැන් එම කෝණ නිරූපණය කරලා තියෙනවා පින්තූරේ. ඊට පස්සේ අපෙන් අහනවා A සහ B අතර සම්බන්ධය ලියා දක්වන්න. A සහ B අතර සම්බන්ධය. මේ තිරස් රේඛා සමාන්තරයි. තිරස් රේඛා කීයක් යනද ඒ තිරස් රේඛා හැම එකක්ම සමාන්තරයි. එහෙනම් මේ තිරස් රේඛාවයි මේ තිරස් රේඛාවයි සමාන්තරයි. අපි කලින් ගානක ප්‍රමපේජ දෙවනි ගානේ වගේ
කිව්ව තිරස් රේඛා දෙකක් තීරක රේඛාවකින් සෑදුනහම කැපුණාම හැදෙන ඉසෙඩ් හැඩයේ කෝණ සමානයි කියලා. ඉසෙඩ් හැඩයේ කෝණ සමානයි කියලා. එහෙනම් මෙතනත් ඒ එකක් තියෙනවා. මේ තිර සමාන්තර රේඛාව සහ මේ සමාන්තර රේඛාව මේ BC කියන තීරක රේඛාවෙන් කැපිලා තියෙනවා. එහෙනම් මෙතන හැදිලා තියෙනවා ඉසෙඩ් හැඩයේ කෝණයක්. මේ ඉසෙඩ්. එහෙනම් A සහ B කෝණ සමානයි. B මෙතන තියෙනවා. A මෙතන තියෙනවා. එහෙනම් අංශක A සමානයි අංශක B. ඔක තමයි සම්බන්ධය. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. 10 වෙනි අපිට කියනවා ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක්. ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක්. ඒ කියන්නේ මෙහෙම කන්ටනේ. මූලික පතුල. ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක උසෙහි පතුලේ අරය ආර්මය. උසෙහි පතුලේ අරය ආර්මය. පතුලේ අරය දෙකකින් තියෙනවා R කියලා. මේක R. මේ කේන්ද්‍රය. කේන්ද්‍රය නම් මෙතන තියෙනවා R. කියන දෙක තියෙනවා. අරය R නම් 3 ගුණයක්. උස මේ වගේ 3 ගුණයක්. එහෙනම් මේක මේ උස කීයද? මේ උස පතුලේ අරය වගේ 3 ගුණයක් කියලා කියනවා. 3යි R. උස 3යි R. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණ තින්ත කෑමට අවශ්‍ය තින්ත ප්‍රමාණය. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය කියලා කියන්නේ මෙන්න මේක. මෙන්න මේ පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් තින්ත ගන්න අවශ්‍ය තින්ත ප්‍රමාණය. එහි පතුලේ පමණක් තින්ත කෑමට අවශ්‍ය තින්ත ප්‍රමාණය මෙන් කී ගුණයක්ද කියලා අහනවා. මෙන්න මේ පතුලේ තින්ත ගන්න අවශ්‍ය තින්ත ප්‍රමාණය වගේ කී ගුණයක් ඕනද කියලා අහනවා. මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ තින්ත ගන්න. මොකද්ද මේ සරලවම අහන්නේ? වක්‍ර පෘෂ්ඨයේ තින්ත ගන්නවා කියලා කියන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. එමනම් අපින් අහන්නේ සරලවම කිව්වොත් මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මෙන්න මේ පතුලේ වර්ගඵලය වගේ කී ගුණයක්ද කියලා. එහෙනම් අපි ලියාගමු පතුලේ වර්ගඵලය සමානයි පතුලේ තියෙන්නේ රවුම. රවුමක වර්ගඵලය කොහොමද ගන්නෙ? πr වර්ග. πr වර්ග. පතුලේ වර්ගඵලය ඕක. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. මොකද වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය? ඔයගොල්ලෝ හිතන්න මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය මෙතනින් මෙහෙම කැපුවා. වක්‍ර පෘෂ්ඨය උතරින් ඔම කැපුවා. කපලා දිග ඇරියා. දිග ඇරියම මොකක්ද වෙන්නේ? දිග ඇරියම මෙන්න මෙහෙම එකක් නේ එන්නේ. ඔහොම එකක් තමයි කපලා දිග ඇරියම එන්නේ. මේ උස කීයද? මේ උස වෙන්නේ මෙන්න මේ උසනේ. 3යි R. උස 3යි R. දිග වෙන්නේ මෙන්න මෙතනින් කපලා දිග ඇරියම මෙන්න මේ දිගනේ එන්න ඕන. මෙතන ඉඳන් ඔන්න ඔහොම තියෙන දිග තමයි එන්න ඕන. ඒ කියන්නේ මේ රවුමේ පරිධිය. රවුමේ පරිධියනේ. එහෙනම් මේ රවුමේ පරිධිය කියලා කියන්නේ අර R වෙන රවුමක පරිධිය. අර R වෙන රවුමක පරිධිය. අර R රවුමක පරිධිය කොහොමද හොයන්නේ? අරය R වෙන රවුමක පරිධිය අපිට තියෙන සූත්‍රය තමයි 2πr කියන එක. 2πr කියන එක. එහෙනම් මේ දිග කීයද? 2πr. 2πr. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියලා කියන්නේ දැන් මෙතන ඍජු කෝණාශ්‍රයක් තියෙන්නේ. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. දිග කියලා කියන්නේ 2πr. 2πr වැඩි කිරීම පළල 3r. සමානයි 6යි πr වර්ග. 6යි πr වර්ග.
හරි අපෙන් අහන්නේ දැන් මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය පතුලේ වර්ගඵලය වගේ කී ගුණයක්ද කියලා. එහෙමනම් අපි ඒක බලන්න කොහොමද මොකද්ද කරන්න ඕන? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 6යි 5r කියන එක බෙදන්න ඕන පතුලේ වර්ගඵලය. බෙදන්න ඕන පතුලේ වර්ගඵලය. ලේසි. ඉතින් මේ 5r වර්ගයට මේ 5r වර්ගයක් වුණා. ඉතුරු වෙනවා 6ක් කියලා. එහෙනම් පතුලේ වර්ගඵලය වගේ 6 ගුණයක් තමයි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. එහෙමනම් අපිට කියන්න පුළුවන් පතුලේ පමණක් තීන්ත ගන්න යන තීන්ත ප්‍රමාණය වගේ 6 ගුණයක් ඕන වක්‍ර පෘෂ්ඨයේ තීන්ත ගන්න. 11 වෙනි ගන්න මුහුණත් 4 1 3 5 40 අංක කර ඇති නොගැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අතට පිහිටන මුහුණතේ ඉලක්කම් දෙකෙහි එකතුව ලෙස 10 ලැබීමේ සම්භාවිතාව සොයන්න. අපිට කියන 1 3 5 40 අංක කර ඇති නොගැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් ගැන තමයි කියන්නේ 1 3 5 7. එහෙනම් මේක පළවෙනි පාර උඩ දැම්මම එන්න පුළුවන් පළමු වර. උඩ දැමීමෙන් අපිට එන්න පුළුවන් එක්ක 1 එන්න පුළුවන්, එහෙම නැත්නම් 3 එන්න පුළුවන්, එක්ක නැත්නම් 5 එන්න පුළුවන්, එක්ක නැත්නම් 7 එන්න පුළුවන්. දෙවන වර උඩ දැමීමෙත් මේවම තමයි 1 3 5 7. පළවෙනි වර උඩ දැම්මොත් 1 3 5 7 ලැබෙන්න පුළුවන්. දෙවෙනි වර උඩ දැම්මත් 1 3 5 7 ලැබෙන්න පුළුවන්. මෙන්න මේ වාර දෙකේ ලැබෙන ඉලක්කම් වල එකතුව 10ක් වෙන්න පුළුවන් සම්භාවිතාව තමයි අපෙන් අහන්නේ. මේ වගේ එකක් හදන්න ලේසි. අපි කොටු දැලක් ගහගත්තා. කොටු දැලක් ගහ ගන්නවා. මේ අවස්ථාව දෙකේ වැටෙන්න පුළුවන් ප්‍රතිඵල පෙන්වන්න. මේක පළමු වර. පළමු වර. වැටෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? 1 3 5 7. 1 3 5 7. පළවෙනි පාර උඩ තමයි 1 වැටෙන්න පුළුවන්, 3 වැටෙන්න පුළුවන්, 5 වැටෙන්න පුළුවන්, 7 වැටෙන්න පුළුවන්. මේ පැත්තේ අපි දානවා දෙවන වර. දෙවෙනි වරත් අපිට 1 3 5 7. 1 3 5 7. පළවෙනි පාර එක වැටිලා දෙවෙනි පාර එක වැටෙන්න පුළුවන්. එහෙනම් මෙතන එකක්. පළවෙනි පාර එක වැටිලා දෙවෙනි පාර 3 වැටෙන්න පුළුවන්. පළවෙනි පාර එක වැටිලා දෙවෙනි පාර 5 වැටෙන්න පුළුවන්. පළවෙනි පාර එක වැටිලා දෙවෙනි පාර 7 වැටෙන්න පුළුවන්. පළවෙනි වර 3 වැටිලා දෙවන වර 1 වැටෙන්න පුළුවන්. මේ වගේ හැම එකකටම කතිලා වැටෙනවා. ඕක තමයි නියදී අවකාශය. නියදී අවකාශය කියලා කියන්නේ සිදුවිය හැකි ඔක්කොම සිදුවීම් ටික. නියදී අවකාශයේ සිදුවිය හැකි සියලු සිදුවීම් ටික. අපෙන් අහන්නේ දැන් මේ අතරින් මේ දෙපාරේ වැටිච්ච මේ ඉලක්කම් වල එකතු 10ක් වෙන්න පුළුවන් අවස්ථා මොනවද කියලා. 10ක් වෙන්න පුළුවන් කොහොමද? 1 1 10 නේ 3යි 7යි වැටුනොත් 10 වෙන්න පුළුවන්. 3 සහ 7. මෙන්න මෙතන. උත්තරේ 10ක් වෙනවා. දෙවර දෙපාරේ එකතුව 3 එකතු කිරීම 7. 10යි. මෙතන 3 වැටිලා මෙතන 7 වැටුනොත් පළවෙනි වර 3 වැටිලා දෙවෙනි වර 7 වැටුනොත් ඒත් 10ක් වෙන්න පුළුවන්. පළවෙනි වර 5 වැටිලා දෙවෙනි වර 5 වැටුනොත් මෙන්න මෙතන ඒත් 10ක් වෙන්න පුළුවන් නේ. තව 10 වෙන්න පුළුවන් අවස්ථා නැහැ නේ. එහෙනම් මේ තුන තමයි තියෙන්නේ. 10 විය හැකි අවස්ථා ඔන්න ඔය තුන තමයි තියෙන්නේ. එහෙනම් අපෙන් අහන්නේ මේ සම්භාවිතාවයද. සම්භාවිතාව කියලා කියන්නේ මොකද්ද? මුළු නියදී අවකාශය මෙතන 4 16යි සම්පූර්ණ වෙන්න පුළුවන් සිද්ධි ගණන 16යි. ඒකෙන් 3ක් තමයි එකතු 10 වෙන්න පුළුවන් අවස්ථා තියෙන්නේ. එහෙනම් නියදී සම්භාවිතාව 16න් 3. ඒක තමයි උත්තරේ. ඒක දෝෂෙන් ගන්න පිටිය තියෙන ත්‍රිකෝණයක්. එන්න මෙහෙම එකක්. A B C D A B C D දීලා දින දත්ත විදියට මේ පාදය සමානයි. ඒ වගේම මේ පාදය සමානයි. තව දීලා දින අංශක 40ක කෝණයක් මෙතන. අංශක 40ක් මෙතන x කියලා කෝණයක් තියෙනවා. මේක තමයි අපෙන් අහන්නේ.
x කෝණය අගය අපෙන් අහනවා. එහෙමනම් කොහොමද මේක හදන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට ඉස්සරහින් පිහිටන කෝණ සමාන පාදවලට ඉදිරියෙන් පිහිටන කෝණ. මේ පාදයට නම් මෙන්න මේ කෝණය. මේ පාදයට නම් මේ කෝණය. පාද දෙක සමාන නම් මේ කෝණ දෙක සමානයි. එහෙනම් මෙතන අංශක 40යි කියලා දීලා තිනවා. මෙතනත් අංශක 40ක් වෙන්න ඕන. හරි. අංශක 40යි කියලා අපි හොයාගත්තා. මේ වගේම මේ පාද දෙක සමානයිනේ. මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවොත් එහෙම ABD කියන ත්‍රිකෝණය සැලකුවොත් එහෙම ඒකේ මේ පාදයයි මේ පාදයයි සමානයි. එහෙනම් ඒ පාද දෙකට ඉස්සරහින් පිහිටන කෝණත් සමාන වෙන්න ඕන. මේ පාද දෙකට ඉස්සරහින් පිහිටන කෝණ දෙකත් සමාන වෙන්න ඕන. මෙතන 40 නම් මෙතනත් 40යි. හරි. ඒ කෝණ දෙකත් අංශක 40යි. දැන් අපි අහන්නේ මොකක්ද x කෝණය. දැන් ඊට පස්සේ අපි මේ විශාල ත්‍රිකෝණය සැලකුවොත් එහෙම ACD කියන විශාල කෝණය සැලකුවොත් එහෙම විශාල ත්‍රිකෝණය සැලකුවොත් එහෙම මේ විශාල ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? අංශක 180ක් වෙන්න ඕන. ඕනම කෝණයක කෝණවල එකතුව ඕනම ත්‍රිකෝණයක කෝණවල එකතුව අංශක 180. එහෙනම් මේකේ කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන්න ඕන. එහෙනම් මේ 40 එකතු කිරීම මේ 40 එකතු කිරීම x එකතු කිරීම 40 x එකතු කිරීම 40 අංශක 180ක් වෙන්න ඕන. දැන් මේක සුළු කරලා x හොයා ගන්නවා. x එනවා අපිට 40යි 80යි 160ක් 180 සමානයි 160 ධන x. දැන් x කියනවා අපිට අංශක 20 180 160ක් අඩු ගාම අංශක 20යි. හරි. ඊට පස්සේ 13 වෙනි ගාන 13 වෙනි කුලක කතාවක් තමයි තියෙන්නේ. කුලක අපිට දීලා තියෙනවා සර්වත්‍ර කුලකය මුලින්ම දීලා තියෙනවා. සර්වත්‍ර කුලකය කියලා අපි හඳුනාගත්තේ මෙන්න මේ ලකුණේ. සර්වත්‍ර කුලකය පෙන්වන ලකුණ මේක. ඒක අපිට කියනවා සර්වත්‍ර කුලක බිඳුවත් 7ත් අතර නිකිල. බිඳුවත් 7ත් අතර කිව්වම බිඳුවයි තිත් නැහැ 7යි තිත් නැහැ. බිඳුවත් 7ත් අතරනේ. එහෙමනම් බිඳුවත් 7ත් අතර නිකිල කිව්වම 1 2 3 4 5 6 ඔන්න ඔය ටික බිඳුවත් 7ත් අතර නිකිල. ඊට පස්සේ A කියන උපකුලකය අපිට කියනවා බිඳුවත් 7ත් අතර ප්‍රථමක සංඛ්‍යා. බිඳුවත් 7ත් අතර ප්‍රථම සංඛ්‍යා මොනවද? 2 3 5 2 3 5නේ. 2 3 5 බිඳුවත් 7ත් අතර ප්‍රථමක සංඛ්‍යා කුලකය. ඊට පස්සේ B කියන උපකුලකයක් තියෙනවා. B කියන උපකුලකය අපිට මොනවද කියන්නේ? බිඳුවත් 7ත් අතර 2 ගුණාකාර. B බිඳුවත් 7ත් අතර 2 ගුණාකාර 2 4 6. ඔබට අපි දීලා තියෙන අපෙන් අහන්නේ පහත් මෙහෙම වෙනවා නම් පහත දියන ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරා ඊට ඇටින් ඉඩක් අඳින්න. ප්‍රකාශ තුනක් දීලා තියෙනවා නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. ඒකට ඉතින් ඉඩක් අඳින්න. පළවෙනි ප්‍රකාශය තියෙනවා අපිට A මේලය B සමානයි සර්වත්‍ර කුලකය. A මේලය B සමානයි සර්වත්‍ර කුලකය. අපි A මේලය B ලියමු. A මේලය B ගේ අවයව ලිව්වොත් එහෙම A මේලය B කියන්නේ මොකද්ද?
A ගේ B ගේ සියලු අවයව. එහෙනම් 2 තියෙනවා. 3 A ගේ තියෙනවා 3. 4 B ගේ තියෙනවා. 5 A ගේ තියෙනවා. 6 B ගේ තියෙනවා. 5 6 තියෙනවා. වෙන මොකුත් නැහැනේ. 7 එහෙම නැහැනේ. ඔක තමයි A මේලේ B කුලකය. මේක සර්වත්‍ර කුලකයට සමානයි. එහෙම වෙනවද? සර්වත්‍ර කුලකය 6 තියෙනවා. 5 තියෙනවා. 4 තියෙනවා. 3 තියෙනවා. 2 තියෙනවා. 1 නැහැනේ. A මේලේ B ගේ 1 නැහැ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. සර්වත්‍ර කුලකයට සමාන වෙන්නේ නැහැ. දෙවැනි ප්‍රකාශය විදිහට තියෙන්නේ A ඡේදනය B සමානයි 2 4. A ඡේදනය B. A ඡේදනය B සමානයි 2 4. A ඡේදනය B කියලා කියන්නේ මොකද්ද? A ටයි B ටයි පොදු පද. මෙතන A මේලේ B කියලා කිව්වේ A ගේ B ගේ සියලු අවයව. A ඡේදනය B කියන්නේ A ටයි B ටයි පොදු අවයව. එහෙනම් A ටයි B ටයි පොදු අවයව බලමු. 2 2 නම් A ටයි B ටයි දෙක නම් පොදුයි. ඒක හරි. 4 4 මේ A ගේ නැහැ. A ගේ නැහැ. B ගේ විතරයි තියෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. ඊට පස්සේ කියන්නේ ප්‍රකාශය තුන්වෙනි ප්‍රකාශය N A සමානයි 3. NA කියලා කියන්නේ මොකද්ද? ඕනෑම කුලකයක අවයව සංඛ්‍යාව කීයද කියලා කියන්න අපි මෙන්න මේ n පදය යොදා ගන්නවා. n a කියලා කියන්නේ a ගේ අවයව ගාන. a ගේ අවයව ගාන. එහෙනම් a ගේ අවයව 3යි නේද? නේද? 2 3 5. a ගේ අවයව 3යි. එහෙනම් මේ ප්‍රකාශය හරි. B ගේ අවයව කීයද? n b. B ගේ අවයව 3යි. මේ සර්වත්‍ර කුලකයේ අවයව කීයද? n සර්වත්‍ර කුලකයේ අවයව 6යි. ඒ දෙක මම මේ අමතර වශයෙන් කියලා දුන්නේ. මේක තමයි උත්තරේ වෙන්නේ. n a සමානයි 3යි. හරි. ඊළඟ ගාන මේක 3x වර්ග වැඩි කිරීම 2y බෙදීම 8xy. මොනක විසඳන්න කියලා කියනවා. අපි මේක ලියගමු මෙහෙම. 3x වර්ග වැඩි කිරීම 2y බෙදීම මේ විදිහට ලියගමු. 8xy. දැන් අපි ලේසි මේක කපන්න නේ. අපිට පේනවනේ කපන්න ඕනේ. y ට y කැපෙනවා. x ට මෙතන x එකක් කැපෙනවා. x එකක් ඉතුරු වෙනවා. 8යි 2යි කැපෙනවා. මෙතන 4ක් ඉතුරු වෙනවා. එහෙනම් අපිට උඩ ඉතුරු වෙනවා 3x. යට ඉතුරු වෙනවා 4ක්. ඕක තමයි උත්තරේ. හරි 10 වෙනි යන අපිට ඔන්න විදිහේ රූපයක් දීලා තියෙනවා. මේ සැරේ වෘත්ත චතුරස්‍ර සෑහෙන තියෙනවා නේ. පළවෙනි පේපර් එකේ A B C D වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්කේ AB මගින් ADC සමච්ඡේදනය වේ. ADC සමච්ඡේදනය වෙනකොට මෙන්න මේ AB BD මගින් ADC කියන කෝණය සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේකයි සමානයි. විශාලත්වයෙන් සමානයි කෝණ දෙක. තවදුරටත් කියනවා AB පාදය E තෙක් දික් කර ඇත. AB පාදය E තෙක් දික් කර ඇත. රූපයේ දැක්වෙන තොරතුරු අනුව CBE විශාලත්වය සොයන්න. CBE මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය තමයි අපෙන් අහන්නේ. ඔය විශාලත්වය අපෙන් අහන්නේ. කොහොමද මේක හොයන්නේ? මේක අපිට එන පළවෙනි තියරිය වෘත්තයක් තියෙනවා. ජායක් තියෙනවා. වෘත්තයක් ඇතුළේ.
මෙන්න මේ ජාය මගින් වෘත්තයේ මෙන්න මේ වෘත්ත ඛණ්ඩය මත ආපාතනය කරන කෝණය මෙන්න මේ වෘත්ත ඛණ්ඩය මත ආපාදනය කරන කෝණය ඕනෑම කෝණයක් මෙන්න මේ විශාලත්වයෙන් සමානයි කියලා තීරයක් අපි දන්නවා. යම් ජායක් මගින් වෘත්ත ඛණ්ඩය මත ආපාදනය කරන කෝණය එක සමානයි. මේ පැත්තෙත් එහෙම. මේ පැත්තෙත් ඒ විදිහම තමයි. මේ කෝණ සමානයි. ඒ කියන්නේ ජාය මගින් මහා වෘත්ත ඛණ්ඩය මත ආපාදනය කරන කෝණ හැම එකක්මත් සමානයි. චාපය මගින් කුඩා වෘත්ත ඛණ්ඩය මත ආපාදනය කරන කෝණ එකිනෙකට සමානයි. මේකයි සමාන නැහැ. මේකයි සමාන නැහැ. වහා වෘත්ත ඛණ්ඩය මත ආපාදනය කරන කෝණ ඒ එකිනෙකට සරව සමයි. කුඩා වෘත්ත ඛණ්ඩය මත ආපාදනය කරන කෝණ ඒවත් එකිනෙකට සමානයි. එහෙනම් ওই තියරිය මෙතන දාන්න පුළුවන්. කොහොමද දාන්නේ? ඔයාලට පේනවද මෙන්න මේ BC කියන ඡාපය මගින් මහා වෘත්ත ඛණ්ඩය මත කෝණ දෙකක් ආපාදනය කරලා තියෙනවා. මොනවද ඒ කෝණ දෙක? BC මගින් මෙන්න මේ කෝණය ආපාදනය කරලා තියෙනවා. හරි. ඒ වගේම BC මගින් මෙන්න මේ කෝණය ආපාදනය කරලා තියෙනවා. මෙන්න මේ කෝණය ආපාදනය කරලා තියෙනවා. එහෙනම් මේ කෝණයයි සමාන වෙන්න ඕන. එහෙමනම් මේ කෝණය 32 නම් මේ කෝණය 32. හරි. මේ කෝණය 32 නම් මේ කෝණය කීයද? මේක සමච්ඡේදනය වෙලා තියෙනවා. එහෙනම් මේ කෝණයයි සමානයි. එහෙනම් මෙතන 32. එහෙනම් මේ සම්පූර්ණ කෝණය කී අංශක 64යි. අංශක 64. තව තීරයක් එන. මොකක්ද? වෘත්ත චතුරස්‍රයක මෙන්න මේ බාහිර කෝණයේ අගය මෙන්න මේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයේ අගයට සමානයි. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණයේ අගය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයේ අගයට සමානයි. එහෙනම් මේ බාහිර කෝණය අපෙන් අහන්නේ. ඒකේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණය කියන්නේ මේ කෝණය. එහෙනම් මෙතන අංශක 64යි. එහෙනම් අපි ලියන්න පුළුවන් CBE කෝණය සමානයි අංශක 64. මේ වීඩියෝ ප්‍රකාශන තුනක් දීලා තියෙනවා. මේ තුනේ කුඩාම පොදු ගුණාකාරය අපින් අහනවා. කුඩාම පොදු ගුණාකාරය 6x වර්ග. කුඩා පොදු ගුණාකාරය හොයන්න කොහොමද? යම් කිසි සංඛ්‍යා කීපයක කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා තියෙනම් ඉස්සෙල්ලාම එම සංඛ්‍යා අපි ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියා ගන්නවා. ප්‍රථමක සාධකවල ගුණිතයක් 6x වර්ග කියන ප්‍රථම සාධකවල ගුණිතයක් ලියාගත්තොත් කොහොමද? 6 කියන එක ප්‍රථම සාධකවල ගුණිතයක් විදිහට ලියාගත්තොත් අපි ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 3. x වර්ගයේ වෙනසක් නැහැ නේ. ඒක x වර්ගයේම තමයි. බීජීය පදවල එහෙම බීජීය පද අපිට ලියන්න බෑනේ මේ ප්‍රථම සාධකවල ගුණිතයක් විදිහට. ඒක අපි ලියන x වර්ගයේ ඒ විදිහටම ලියන්න. ඊට පස්සේ 5xy කියන එක ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියුවොත් 5 ලියන්න යන්නේ 5ම තමයි. වෙනත් ක්‍රමයක ලියන්න බෑනේ මේක. x එහෙමමයි y එහෙමමයි. 2y වර්ග. මේකත් අපි ලියන්නේ 2 ඔය විදිහටම තමයි. y වර්ග. දැන් අපි කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය හොයන්න මෙන්න මේ
ප්‍රථමක සංඛ්‍යාවල වැඩිම දර්ශකය තියෙන එක තමයි අපි කරගන්නේ. ප්‍රථමක සංඛ්‍යාවල වැඩිම දර්ශකය තියෙන එක. එහෙනම් මේ දෙක තියෙනවා. දෙකේ වැඩිම දර්ශකය තියෙන මෙතන 1 මෙතනත් 1 වෙන පරිවත් දෙක නැහැ. එහෙනම් දෙකේ වැඩිම දර්ශකය තියෙන දෙකේ පළවෙනි බලය. දෙක අරගත්තා. වැඩි කිරීම ඊට පස්සේ තියෙනවා 3. 3ේ පළවෙනි බලය මෙතන විතරයි තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ. එහෙනම් අපි 3ේ පළවෙනි බලයත් අරගත්තා. ආයෙ තියෙනවා 5. මෙතන විතරයි තියෙන්නේ. 5ේ පළවෙනි බලයත් අරගත්තා. ආයෙ තියෙනවා x. මෙතන තියෙන x වර්ග. මෙතන x තියෙනවා. අපි මොකක්ද අරගන්නේ? වැඩිම බලය තියෙන එක. එහෙනම් x වර්ගය. y. y කි මෙතන පළවෙනි බලය තියෙනවා. මෙතන y වර්ගය තියෙනවා. එහෙනම් අපි ඒකෙත් අරගන්නේ y වර්ගය. එහෙනම් අපිට මේක සුළු ගහම වෙනවා 30යි x වර්ග y වර්ග. මේක තමයි කුඩා පුදුම ආකාරය. 30යි x වර්ග y වර්ග. ඊට 18 වෙනි ගාන 18 අපිට කියනවා ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය 616 ඍජු ප්‍රිස්මයක්. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය. කියන්නේ මේක මෙන්න මේ වර්ගඵලය 616යි 616 වර්ග සෙන්ටිමීටර්. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත පතුලේ අර R වන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාණ. ඍජු වෘත්ත සිලින්ඩරයක් අපිට කියනවා මෙන්න මේ උසවල් දෙක සමානයි. මේ උස දෙකම සමානයි. අපි හිතමු මේක h කියලා. h කියලා කියමු මේ එනම් මේකත් h උසයි මේකත් උස h ම තමයි. උසවල් සමානයි. මේක පතුලේ හරය r වෙනවා. පතුලේ හරය r. උතරින්නේ පරිමාණ. ප්‍රිස්මයේ පරිමාවට සමානයි. මේ පරිමාවල් දෙක සමානයි. මේක පරිමාවයි මේකේ පරිමාවයි සමානයි. එහෙනම් අපි ප්‍රිස්මයේ පරිමාවට ප්‍රකාශනයක් කියනවා. ප්‍රිස්මයේ පරිමාව. ප්‍රිස්මයේ පරිමාව කොහොමද වෙන්නේ? හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා 616යි කියලා. 616 වැඩි කිරීම උස කියලා කියන්නේ h. හරි. ඊට පස්සේ සිලින්ඩරයේ පරිමාව. සිලින්ඩරයේ පරිමාව කොහෙද? net හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය කියන්නේ මොකද්ද? මෙන්න මේ වෘත්තයේ වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය ඉන්නේ 5r වර්ග වැඩි කිරීම උස h. මේ දෙක සමානයි. ප්‍රිස්මයේ පරිමාව සහ සිලින්ඩරයේ පරිමාව සමානයි. වෙනම් මේ 616යි h සමාන වෙන්න ඕන 5r වර්ග h ට. 616යි h සමානයි 5r වර්ග h ට. දැන් අපිට කියන්නේ r හොයන්න කියලා. එහෙනම් ඉතින් මේක සුළු කරන්න. h කැපෙනවා. 616 සමානයි 5 කියලා කියන්න අපි ගන්නවා 7න් 22යි නේ. r වර්ගය. එහෙනම් මේක අපි r තනි කරගමු. r වර්ගය සමානයි 616 වැඩි කිරීම 7. මේ 7 මේ පැත්තට නෝට උඩට එනවා. 22 දිහාකට යනවා. සමානයි අපිට මේක කැපෙනවා මෙතන.
11යි මෙතන 308යි. තවදුරටත් කරනවා මෙතන 11යි මෙතන 28. එහෙනම් එනවා r වර්ග 28 වැඩි කිරීම 7යි. එන්න මේ 28 අපිට ලියා ගන්න පුළුවන් 4 වැඩි කිරීම 7 කියලා. 28 කියන්නේ 4 වැඩි කිරීම 7. 4ක් 4 28යි. තව තියෙනවා 7ක්. එහෙනම් මේ 4 අපිට ලියන්න පුළුවන් 2 වර්ගය කියලා. වැඩි කිරීම 7 වැඩි කිරීම 7 කියලා කියන්නේ 7 වර්ගය. r වර්ගය. එහෙනම් r කියලා කියන්නේ ඔකේ වර්ගමූලයනේ. එහෙනම් මේ පැත්තේ වර්ගමූලය. මෙතන r මේ පැත්තේ 2 වර්ගයේ වර්ගමූලය 2යි 7 වර්ගයේ වර්ගමූලය 7යි. සෙන්ටිමීටර. සෙන්ටිමීටර 17යි. සෙන්ටිමීටර වලින් දාන්න ඕන ලකුණ. 19 වෙනි ගාන. අපි දිගටම යන රූපයක්. අපිට කියනවා දී ඇති ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D සහ E. AB ගේ මධ්‍ය ලක්ෂය D කියලා කියනවා. AC ගේ මධ්‍ය ලක්ෂය E කියලා කියනවා. හරි. මේවා මධ්‍ය ලක්ෂ නම් මේ පාදය සමානව දෙකට බෙදලා තියෙනවා. මේක පෙන්නලා තියෙනවානේ. ADE අංශක 90යි. ADE ADE ඒ කියන්නේ මේ කෝණයේ අංශක 90යි කියලා දීලා තියෙනවා. BCED චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර වලින් සොයන්න. BCE නේ. BCED මෙන්න මේකේ පරිමිතිය අපෙන් අහන්නේ. පරිමිතිය කියන්නේ වටේ දිග. වටේ දිග නම් ඉතින් අපි මේ එක එක කෑලි වල දිගවල් වෙන වෙනම හොයා ගන්න ඕන. මේ තරම් දිග දිගන සෙන්ටිමීටර 6යි කියලා. අපිට තව හොයාගන්න ඕන මේක. ඒක කොහොමද? මෙතන 4යි කියලා දීලා තියෙනවා. ඒකටම සමානයි මේක. 4යි සෙන්ටිමීටර. ඒක ඇයි 4යි. අපි තව දුරටත් හොයාගන්න මේක සහ මේක. මේක හොයාගන්න බෑනේ. හොයාගන්න විදියක් නැහැ. අපිට මේකයි සමානයි. මෙතන දීනේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දන්නවා නම් අනිත් පාදේ හොයාගන්න පුළුවන්. හැබැයි මේකේ පාද එකයිනේ දන්නේ. පාද දෙකක්ම දන්නේ නැහැ. එහෙනම් අපිට ඉස්සෙල්ලාම හොයන්න වෙන්නේ මෙන්න මේක. ඉස්සෙල්ලාම මේක හොයන්න වෙන්නේ. මේක හොයාගත්තා නම් එතකොට අපි පාද දෙකක් දන්නවා ත්‍රිකෝණී ඉතුරු පාදේ හොයන්න පුළුවන්. මේක කොහොමද හොයන්නේ? ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා එකක්. මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් අපි හිතමු A B C කියන ත්‍රිකෝණය B අපි වෙන කොට එකක් දාලා F G H I J මොනවද කොහොමද තියෙනවා මේකේ මෙන්න මේ පාදයේ සහ මේ පාදයේ මධ්‍ය ලක්ෂ තමයි මේ I සහ J කියලා කියන්නේ. එහෙනම් මේකයි සමානයි. මේකයි සමානයි. මෙන්න මේ F G H කියන ත්‍රිකෝණයේ F සහ G ගේ මධ්‍ය ලක්ෂය I සහ F සහ H ගේ මධ්‍ය ලක්ෂය J යා කරන රේඛාව අපි ඇන්දොතින් එහෙම අන්න ඒ රේඛාව මෙන්න මේ පාදයට සමාන්තර වෙනවා. යම් කිසි ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කිරීමෙන් සෑදෙන රේඛාව එම ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වේ. හරි. ඒ වගේම මෙන්න මේ ඉතිරි පාදයෙන් හරියඩක් වෙනවා
මෙන්න මේ අලුතෙන් සෑදුණු රේඛාව. මේ ත්‍රිකෝණයේ මේ විශාල ත්‍රිකෝණයේ අර ඉතිරිපාදයෙන් කියන්නේ මේ රේඛාව හැදෙන්න සහභාගී වුන් නැති පාදය. මේ රේඛාව හැදිලා තියෙන්නේ මේ රේඛාවේ සහ මේ රේඛාවේ මධ්‍ය ලක්ෂණය කරගන්න. අනිත් පාදේ කියන්නේ මෙන්න මේක. මේකේ දිගෙන් භාගයක් වෙනවලු මේක. ඒ කියන්නේ මේකේ දිග x කියලා කිව්වොත් එහෙම මේකේ දිග කීයද? x බෙදීම 2යි. හරි. නෝතය මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ. යම් කිසි ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කිරීමෙන් සෑදෙන රේඛාව එම ත්‍රිකෝණයේ ඉතුරු පාදයට සමාන්තර වන අතර එම පාදයේ දීගෙන් හරි අඩක් වෙනවා. වඩා මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එහෙනම් මේක කොහොමද මෙතෙන් බදාගන්නේ? මෙතනත් මේ තියෙන මධ්‍ය ලක්ෂ දෙකනේ. එහෙමනම් මේ BC ගේ දිගෙන් හරි අඩක් වෙන්න ඕන DE ගේ දිග. DE සමාන වෙන්න ඕන BC බෙදීම 2ට. එහෙනම් BC ගේ දිග දවනවා අපි 6යි කියලා. 6 බෙදීම 2 සමානයි 3. DE ගේ දිග 3යි. එහෙනම් මේක සෙන්ටිමීටර් 3යි කියලා දාගන්න පුළුවන්. කොහොමද මධ්‍ය ලක්ෂ ප්‍රමේය? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි. ඒක හොයාගත්තා. දැන් ඉතින් මෙතෙන්ට පයිතගරස් දාන්න තියෙනවා. මොකද්ද? පයිතගරස්. A E වර්ගය සමානයි AD වර්ගය ධන DE වර්ගය. AE වර්ගය දන්නේ AD වර්ගය කියන්නේ AD වර්ගය 4 වර්ගය එකතු කිරීම DE වර්ගය කියන්නේ 3 වර්ගය. 4 වර්ගය 16යි 3 වර්ගය 9යි 25යි. එහෙනම් AE කියලා කියන්නේ වර්ගමූල 25 සමානයි 5යි. එහෙනම් මේක 5යි. මේකට මේක සමානයි. දීලා තියෙනවා. එහෙනම් මෙතන 5යි. හරි. දැන් ඉතින් අපෙන් අහන්නේ මෙන්න මේ චතුරස්‍රයේ පරිමිතිය. පාද ඔක්කොගෙම දිග ගන්න. එහෙනම් ඉතින් මේ පාද ටිකේ දිග එකතු කරන් තියෙනවා. BCD චතුරස්‍රයේ පරිමිතිය සමානයි 4 එකතු කිරීම 6 එකතු කිරීම 5 එකතු කිරීම 3 18 සෙන්ටිමීටර් 18 ඊළඟට තියෙනවා කාටසීය තලයක් ලක්ෂ දෙකක් දීලා තියෙනවා 4 6 කියලා එක ලක්ෂයක් තියෙනවා 4 6 එක ලක්ෂයක් ඉතුරු ලක්ෂයක් දීලා තියෙනවා 6 9 කියලා 6 9 ඔහොම ලක්ෂ දෙකක් දීලා තියෙනවා මෙන්න මේ ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ සමීකරණය හොයන්න කියලා කියනවා. ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ සරල රේඛාව සරල රේඛාවක පොදු සමීකරණය මොකද්ද? සරල රේඛාවක පොදු සමීකරණය තමයි y සමානයි mx ධන c. y සහ x අපි දන්නවනේ y සහ x කියන්නේ මේ ඛණ්ඩාංක. m කියලා කියන්නේ අනුක්‍රමණය. m කියලා කියන්නේ අනුක්‍රමණය. c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය. එහෙනම් මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය හොයාගන්න පුළුවන් අපිට මේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය හොයාගත්තා. m අනුක්‍රමණය කොහොමද හොයන්නේ? අපිට ඛණ්ඩාංක දෙකක් දීලා තියෙනවා. අපි ඛණ්ඩාංක දෙකක් දන්නවා නම් අනුක්‍රමණය හොයන්න පුළුවන් සරල රේඛාවක මෙන්න මෙහෙම. ඛණ්ඩාංක දෙකේ y ඛණ්ඩාංකවල වෙනස සහ x ඛණ්ඩාංකවල වෙනස හොයන්න පුළුවන් අනුක්‍රමණය.
මේක මම ගන්නවා y1 කියලා. එහෙමනම් මේක y2 වෙන්න ඕන. මෙතන x1 වෙන්න ඕන. මෙතන x2 වෙන්න ඕන. y1 කියලා කියන්නේ 9යි. y2 කියලා කියන්නේ 6යි. x1 කියලා කියන්නේ 6යි. x2 කියලා කියන්නේ 7යි. මෙතන එනවා 3ක්. මෙතන එනවා 2ක්. අනුක්‍රමණය හොයාගත්තා. 3 බෙදීම 2යි කියලා. හරි. දැන් m හොයාගත්තා. එහෙමනම් අපි c හොයාගන්නවා. c කොහොමද හොයාගන්නේ? c හොයාගන්නේ මෙහෙමයි. y සමානයි mx ධන c ආකාරයේ සමීකරණයක් වෙන්න ඕන. මෙන්න මේ එක ඛණ්ඩාංකයක් ආදේශ කරමු. මේ ඛණ්ඩාංකය ආදේශ කරමු. y 6යි. m අපි දැන් හොයාගත්තා. 3 බෙදීම 2යි. x මේ ඛණ්ඩාංකයේම x කීයද? 4යි. එකතු කිරීම c. දැන් මේක සුළු කරගන්න තියෙන්නේ මෙතන 2යි 4යි කැපෙනවා. මෙතන 2ක් එනවා. 6 සමානයි 3 වරක් 2 6 ධන c. එහෙනම් අපි c හොයාගන්න පුළුවන්. c සමානයි 6 මේ 6 මේ පැත්තට ගෙනියන්න. ඍණ 6ක්. 6 ඍණ 6 සමානයි බිඳුව. c බිඳුව. එහෙනම් මේක සමීකරණය වෙන්නේ මොකද්ද? y සමානයි mx ධන c නේ. සරලීකරණ සමීකරණය. එහෙනම් y සමානයි m වෙනුවට 3 බෙදීම 2 x ධන බිඳුව. බිඳුව ලියන්න අවශ්‍ය නැහැ. මොකද කියන්නේ? y සමානයි 3 බෙදීම 2යි x තමයි මේ සරල රේඛාවේ සමීකරණය වෙන්නේ. 21 වෙනි ගාන. තවත් වෘත්ත චතුරස්‍රයක් තියෙන්නේ. වෘත්ත චතුරස්‍රයෙන් අපලයි. ලගමු බලන්න. චිත්‍ර නම් වැඩි ලස්සන නෑ. හරි මේක තමයි අපි දීලා තියෙන චිත්‍රය. මේක කියන දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. කේන්ද්‍රය O. තවද ABCD සමාන්තරාශ්‍රයක්ද ABCD මේක සමාන්තරාශ්‍රයක්. මෙන්න මේ පාදය නම් මේ පාදයට සමාන වෙන්න ඕන. මේ පාදයට සමාන වෙන්න ඕන. ඒ වගේම මේ පාදයට සමාන්තර වෙන්න ඕන. මේ පාදයට සමාන්තර වෙන්න ඕන. සමාන්තර රාශියක් නම් එහෙම සමාන්තර රාශියක්ද AOBEF සරල රේඛාවක්ද වේ. AOBEF සරල රේඛාවක් ඒකයි. රූපයේ දැක්වෙන තොරතුරු අනුව DEF විශාලත්වය සොයන්න. DEF ඒ කියන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණය තමයි අපි ගහන්නේ. DEF කෝණය තමයි අපි ගහන්නේ. DEF කෝණය. කොහොමද හොයන්නේ? අපි ළමයි දැන් කලිනුත් ගානක ඉගෙන ගත්තා සමාන්තර ආශ්‍රයක මෙන්න මේ එකිනෙකට ඉදිරියේ පිහිටි කෝණ විශාලත්වයෙන් සමානයි. මෙන්න මේ කෝණයට සමානයි. මේ කෝණයට සමාන වෙන්න ඕන. එහෙමනම් මේ කෝණයට සමාන නම් මෙතන කීයක්ද? මෙතනත් 70ක් වෙන්න ඕනනේ. මෙතන 70 කියලා දීන් තියෙනවා. එහෙනම් මෙතනත් 70ක් වෙන්න ඕන. සමාන්තර ආශ්‍රයක එකිනෙකට ඉදිරියෙන් පිහිටි කෝණ සම්මුඛ කෝණ. හරි සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ. ඒ වගේම මෙන්න මෙහෙම තියරියක් අපි දන්නවා. දැනගෙන ඉන්න ඕන. වෘත්තයක විස්කම්භයක් මගින් විස්කම්භයක් කියලා කියන්නේ
කේන්ද්‍රය හරහා යන සරල රේඛාව විස්කම්භයක් මගින් වෘත්තය මත ආපාතනය කරන කෝණය. වෘත්තයක විස්කම්භයක් මගින් වෘත්තය මත ආපාතනය කරන කෝණය. මෙන්න මේක. හරි. එහෙනම් මේක. ඔය ඕනම එකක්. වෘත්තයක විස්කම්භයක් මගින් වෘත්තය මත ආපාතනය කරන කෝණය හැම වෙලෙම අංශක 90ක් වෙනවා. අංශක 90 ඍජු කෝණයක්. අංශක 90යි. හරිද? ඕනෑම වෘත්තයක ඕනෑම විස්කම්භයක් මගින් අපි හිතමු මෙහෙම විස්කම්භයක් තිබුණා කියලා. ඒකෙන් මොහොම කෝණයක් ආපාතනය කරයි කියලා. ඒකත් අංශක 90ක්. හරි. එහෙමනම් ඒ කොහොමද මෙතෙන්ට අපි යොදාගන්නේ? මේ තියෙන්නේ කේන්ද්‍රය, මේ තියෙන්නේ විස්කම්භය. ඒ E කියන්නේ විස්කම්භය. ඒ E විස්කම්භය මගින් වෘත්තයේ ආපාතනය කරලා තියෙන කෝණයක්. මොකද්ද? ADE කියන කෝණය. මෙන්න මේක. අංශක 90ක් වෙනවා එහෙනම්. නේද? අංශක 90ක්. හරි. දැන් අපි මේ කෝණය ගන්න. මේ කෝණයත් හොයාගත්තා. අපි අහන්නේ මොකද්ද? මෙන්න මේක. එතකොට ඔයගොල්ලන්ට පේනවද? ඒ කෝණය මෙන්න මේක. A B E F. අපි මේ කෝණය දන්නේ අංශක 90යි කියලා. මේක දන්නේ අංශක 70යි කියලා. එහෙමනම් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි. ඉස්සෙල්ලත් ආවා. එහෙමනම් මේ කෝණය සමාන වෙන්න ඕන මේ කෝණ දෙකේ එකතුවට. එහෙනම් අපිට ලියන්න පුළුවන් D E F කෝණය සමානයි අංශක 90 ධන අංශක 70 සමාන අංශක 160. right ඉතින් ගාන අපිට කියනවා රාණි කියලා කෙනෙක් රාමණිනේ. රාමණි යම් මුදලක් 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් ගෙවන මූල්‍ය ආයතනයක වසර 2ක් සඳහා තැන්පත් කළාය. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලිය රුපියල් 660ක් වන අතර වසර 2ක් අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල රුපියල් 7260. ඇය තැන්පත් කළ මුදල පෙන්වනවා. තැන්පත් කළ මුදල අපි හිතමු x කියලා. තැන්පත් කළ මුදල. තැන්පත් කළ මුදල සමාන x නම්. ඕගොල්ලෝ මෙන්න මේ මොකක් හරි නොදන්න දෙයක් හොයන්න දීලා තිනා හැම වෙලේම මේක ඔයගොල්ලෝ වීඩියෝ ප්‍රකාශනයකින් ලියා ගන්න. නොදන්න පදයක් විදිහට ලියා ගන්න. එතකොට ගොඩක් වෙලාවට මේ වගේ ගණන් හදන්න ලේසි. හරි. අපි එහෙනම් මේක ලියාගත්තා. තැන්පත් කරමු මුදල x කියලා. අපිට කියනවා මේ වාර්ෂික වැල්පොලි අනුපාතකයේ 10%. වාර්ෂික වැල්පොලි අනුපාතකයේ 10%. මේක තැන්පත් කරන්නේ අවුරුදු 2කට. දෙවන අවුරුද්දේ පමණක් ලැබුණු පොලිය. දෙවන අවුරුද්ද පොලිය 660. දෙවන අවුරුද්ද පමණක් ලැබුණු පොලිය 660. වසර දෙක අවසානයේ මුළු මුදල. වසර දෙක අවසානයේ මුළු මුදල. 7260. අපෙන් අහන්නේ තැන්පත් කරමු මුදල. තැන්පත් කරමු මුදල කියන්නේ අපි මේ ලියාගත්ත x කියලා පදයක්. අන්න ඒක තමයි අපෙන් අහන්නේ. කොහොමද හොයන්නේ? හොයන්නේ ඉතින් මේ දීලා තියෙන දත්ත ටික පටලවලා x උත් පටලවලා මොනවා හරි ප්‍රකාශනයක් ලියා ගන්න ඕන වැල්පොලි ආශ්‍රය. හරි. මෙහෙම බලමුකෝ. තැන්පත් කරමු මුදලට වැල්පොලි. පළවෙනි වර්ෂය සඳහා පළමු වසර සඳහා පොලිය. පළමු වර්ෂය සඳහා පොලිය කොහොමද එන්නේ? තැන්පත් කරපු මුදලින්
10%ක් නේ. x ගෙන් 10%ක්. ඕකනේ පළමු වර්ෂය සඳහා පොලිය. තැන්පත් කරමු මුදලට 10%ක් එකතු වෙන වර්ෂය අවසානයේ. එහෙනම් මේක සුළු වෙනවා සමාන x බෙදීම 10 පොලිය. මට කියනවා දෙවන වසර ආරම්භයේ මුළු මුදල කීයද කියලා. දෙවන වසර ආරම්භයේ මුළු මුදල වෙන්නේ තැන්පත් කරමු මුදල සහ පළවෙනි වසර අවසානයේ පොලියනේ. එහෙනම් x එකතු කිරීම x බෙදීම 10. x කියලා කියන්නේ තැන්පත් කරමු මුදල, x බෙදීම 10 කියලා කියන්නේ පළමු වසර සඳහා පොලිය. ඕක තමයි දෙවන වසර ආරම්භයේදී මුදල වෙන්නේ. හරි. එහෙනම් දෙවන වසර අවසානයේ පොලිය කීයද? දෙවන වසර අවසානයේ පොලිය. ඒ කියන්නේ මේ දෙවන අවුරුද්ද සඳහා පමණක් පොලියනේ. එහෙමනම් මේ තැන්පත් කරමු මුදල 10%ක් නේ. තැන්පත් කරමු මුදල x ධන x බෙදීම 10යි. ඕකෙන් 10%ක්. ඕකෙන් 10%ක්. හරිද? මෙතන බිඳුවක් යනවා. එහෙනම් x ධන x බෙදීම 10 බෙදීම 10යි. දැන් දෙවනි අවුරුද්දේ පමණක් පොලිය. හැබැයි අපිට දීලා තියෙන දෙවනි අවුරුද්දේ පමණක් පොලිය කීයද කියලා? 660. දෙවනි අවුරුද්දේ පමණක් පොලිය 660යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට මේ දෙවනි අවුරුද්දේ පමණක් පොලිය කියන එක 660 ආදේශ කළා. මේක සුළු කරන්න බලන්න. මේක 10න් වැඩි වෙනවා මේ පැත්ත, දෙපැත්තම 10න් වැඩි වෙන්න ඕන. මේ පැත්තත් 10න් වැඩි වෙන්න ඕන. එහෙනම් 6600යි මේ පැත්තේ. මේ පැත්තේ තිබුණා x ධන x බෙදීම 10ක්. දැන් මේක අපි පොදු හරයක් අරගමු මේ පැත්තේ. 6600 සමානයි පොදු හරයක් අරගත්තොත් 10නේ. මෙතන 10යි x. මෙතන x. මේ 10 අපි නැති කරගන්න මේ පැත්තත් 10න් වැඩි කරලා මේ පැත්තත් 10න් වැඩි කරනවා. 66000 සමානයි 10යි x. x එකතු වුණාම 11යි x. එහෙමනම් x හොයාගන්න අපි දෙපැත්තම 11න් බෙදමු. කීයද? 66000 11න් බෙදුවාම 6000. මේ පැත්තේ 11ට 11 කැපෙනවා. එහෙනම් x. x සමානයි 6000. x කියන්නේ තැන්පත් කරමු මුදල 6000. නැහැදුවා. තැන්පත් කරමු මුදල 6000. තවද කියලා තියෙන මේ වසර දෙක අවසානයේ මුළු මුදල ඒව වඩන්න නැහැ. තේරුමක් වුණ නැහැ. අපිට මේකෙන් විතරක් ගාන හදාගන්න පුළුවන් වුණා. දැන් දිනකට දාන මේක අපිට කියනවා දී ඇති වෘත්තයේ කේන්ද්‍රය C වේ. කේන්ද්‍රය C. AC සමාන්තරයිලු BD ට. AC සමාන්තරයිලු BD ට. හරිනේ? ඒක පෙන්නලා තියෙනවා අපිට. අපෙන් අහනවා AEB විශාලත්වය සොයන්න. AEB මෙන්න මේ කෝණය. මේකේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. කොහොමද කරන්නේ? ළමයි පළවෙනි තියරිය මේක හදන්න ඕන වෙන පළවෙනි තියරිය ගත්තොත් මෙහෙම මේ තියෙන කේන්ද්‍රය O කියන්නේ කේන්ද්‍රය O යම් කිසි වෘත්ත ඡාපයක් මගින්
ඒ කියන්නේ මෙන්න මේ වෘත්ත ඡාපය මගින් AB වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. මෙන්න මේක. AB වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. එම වෘත්ත ඡාපය මගින්ම වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණය. වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයකි. කියලා කියන්නේ තේරුණා? යම් කිසි වෘත්තයක වෘත්ත ඡාපයක් මගින් මෙන්න මේ සුළු වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය එම වෘත්ත ඡාපය මගින්ම වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයකි. ඒ කියන්නේ මෙන්න මේ x නම් මේ කෝණය 2x වෙනවා. ඕක ප්‍රමේයක්. ඕක ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. හරි. එහෙමනම් ඕක යොදා ගන්න පුළුවන් මෙතනට කොහොමද? මෙන්න මේ AB කියන ඡාපය මගින් කේන්ද්‍රයේ ආපාදනය කරපු කෝණය තමයි 70. මේක AB කියන ඡාපය මගින්ම වෘත්තයේ ඉතුරු කොටස මත ආපාදනය කරපු කෝණය තමයි මෙන්න මේක. හරි. කේන්ද්‍රය මත ආපාදනය කරපු කෝණය මේක. වෘත්තයේ ඉතුරු කොටස මත ආපාදනය කරපු කෝණය මේක. එහෙනම් මෙතන 70 නම් මෙතන කීයද? 70 විදිහම දෙකයි. ඒ කියන්නේ 35. අංශක 35. හරි. ඊට පස්සේ තව කතන්දරයක් තියෙනවා පිස්සෙල ඉගෙන ගත්ත එකක්. සමාන්තර රේඛා දෙකක් තීරක රේඛාවෙන් ඡේදනය වීමෙන් සෑදෙන සමාන්තර රේඛා දෙකක් AC කියලා සමාන්තර රේඛා දෙකක් AC සහ BD සමාන්තර රේඛා දෙක CB කියන තීරක රේඛාවෙන් ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ ඉසෙන් හැඩේ කෝණ මෙන්න මේවා. ඒවා සමානයි විශාලත්වයෙන්. එහෙනම් මේ කෝණයයි මේ කෝණයයි විශාලත්වයෙන් සමාන වෙන්නේ. මේ කෝණයයි විශාලත්වයෙන් සමාන වෙනවා. මේ ඉසෙන් හැඩේ මේ දෙක සමාන්තරයි. මේ පාදය සහ මේ පාදය සමාන්තරයි. එහෙනම් මෙතනත් අංශක 70. හරි. අපෙන් අහන්නේ දැන් මේකනේ. ඉතින් ඕක කියලා කියන්නේ ළමයි කියන්නේ ඔන්න ඔහොම එකක් නේ. ඉතින් මේ ත්‍රිකෝණයේ මෙතන 35. මෙතන 70යි. අපෙන් අහන්නේ මෙන්න මේක. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක අගය තමයි අපෙන් අහන්නේ. එහෙනම් මේකේ අගය වෙන්නේ මොකද්ද? AEB කෝණයේ අගය කීයද? මේ දෙක එකතු වෙන 105. මෙන්න මේ අසමානතාවයේ x ගේ ඍණානි කියලා හොයන්නේ කියලා කියනවා. ඍණානි කියලා. අපි ඉස්සෙල්ලා මේ අසමානතාවය විසඳලා x ගේ අගයන් මොනවද කියලා බලමු. කොහොමද ඒක විසඳන්නේ? x තනි කරගන්න ඕනේ. එහෙනම් x තනි කරගන්න නම් අපි ඉස්සෙල්ලා මේ 11 අයින් කරගන්න ඕනේ. 3x ධන 11 අයින් කරගන්න ඍණ 11ක් දාන්න ඕනේ. මේ පැත්තට ඍණ 11ක් දාන්න ඕනේ. මෙතන ධන 11යි ඍණ 11යි කරන මෙතන 3x ඉතුරු වෙනවා. මෙතන ඍණ 9ක් වෙනවානේ. මෙතන x තනි කරගන්න මේ පැත්ත 3ෙන් බෙදන්නවා. මේ පැත්තෙන් 3ෙන් බෙදන්නවා. එහෙනම් x සමානයි ඍණ 3. sorry x සමානයි නේ x විශාලයි ඍණ 3. එහෙනම් x ගේ අවයව අපි ලියන්න පුළුවන් x ඍණ 3ට වඩා විශාලයි වෙනවා. ඍණ 3ට වඩා විශාලයි කියලා කියන්නේ ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 ඔය විදිහට යනවා. අපි අහන්නේ මොනවද? ඍණනි කියලා. ඍණනි කියලා කියන්නේ මෙන්න මේ ඍණාගයන් දෙක. ඍණාගයන් දෙකක් තියෙනවා. x සමානයි ඍණ 2 ඍණ 1. ඔන්න ඔතයි ඍණනි කියලා වෙන්නේ. මේවා මේ ධනනි කියලා මේ බිංදුව කියලා කියන්නේ නිකිලයක් ධන හෝ ඍණ නෙවෙයි. මේවා ධනනි කියලා. මේ දෙක තමයි ඍණනි කියලා වෙන්නේ.
හරි අන්තිම ගාන 25 වෙනි ගාන. ඒ ගාන කියන්නේ මෙන්න රූපයක් දීලා තිනවා. ABC යන රූපයේ දී ඇති පරිදි වූ සුළු කෝණී ත්‍රිකෝණය. මේක සුළු කෝණී ත්‍රිකෝණයක්. AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරමි. AB පාදයේ B ලක්ෂයේදී මෙන්න මේ කියන්නේ AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AC පාදයට ස්පර්ශ කරන AC පාදයේ මේක AC පාදයේ ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය O සොයා ගැනීම සඳහා මෙන්න මෙතනත් ස්පර්ශ කරනවලු මේ පාදය කොහේදී හරි ස්පර්ශ කරනවලු ඒකේ කේන්ද්‍රය හොයාගන්න කේන්ද්‍රය O සොයා ගැනීම සඳහා මෙම අසම්පූර්ණ දල සටහන ඇඳ ඇත පත පිළිමද ගම භාවිතයෙන් මෙම දල සටහන සම්පූර්ණ කරලා O හොයන්න කියලා කියනවා හරි ළමයි වෘත්තයක් ගත්තොත් එහෙම වෘත්තයක මෙන්න මේ වගේ ස්පර්ශක දෙකක් එකිනෙක ඡේදනය වෙනවා නම් ස්පර්ශක දෙකක් එකිනෙක ඡේදනය වෙනවා නම් මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රයේ සිට මෙන්න මේ ඡේදනය වෙන ස්ථානයට අඳින ලද රේඛාව මගින් මෙන්න මේ කෝණය සමච්ඡේදනය වෙනවා. හරි. ස්පර්ශ වෘත්තයක ස්පර්ශක දෙකක් එකිනෙක ඡේදනය වෙනවා නම් අන්න ඒ ඡේදනය වන තැන හැදෙන කෝණය ඡේදනය වන ලක්ෂයේ සිට කේන්ද්‍රයට ඇති රේඛාව මගින් සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේ ගානේ අපිට කියන්නේ B වලදී ස්පර්ශ වෙනවා. AC පාදයේ කොහේ හරි ස්පර්ශ වෙනවා. එහෙනම් මේ තියෙන ස්පර්ශක දෙකක් AB කියලා කියන්නේ ස්පර්ශකයක්, AC කියලා කියන්නේ ස්පර්ශකයක්. එහෙනම් මෙන්න මේ ස්පර්ශක දෙක මෙතෙන්දි ඡේදනය වෙලා තියෙනවා. ඒ ඡේදනය වෙච්ච කෝණය මෙන්න මේ රේඛාව මගින් සමච්ඡේදනය කරලා තියෙනවා. එහෙනම් අපිට දැන් කියන්න පුළුවන් මෙන්න මේ රේඛාව මත කොහේ හරි තැනක මෙන්න මේ කේන්ද්‍රය O පිහිටන්න ඕන. මේ කේන්ද්‍රය O මෙන්න මේ රේඛාව මත කොහේ හරි තැනක පිහිටන්න ඕන. හරි. ඒ වගේම යම් වෘත්තයක ස්පර්ශකයක් සහ කේන්ද්‍රයේ සිට අඳින ලද රේඛාව යම් වෘත්තයක ස්පර්ශකයට කේන්ද්‍රයේ සිට අඳින ලද රේඛාව හමු වෙන තැන අංශක 90ක කෝණයක් හැදෙනවා. යම් ස්පර්ශකයක කේන්ද්‍රයේ සිට අඳින ලද රේඛාව කැපෙන තැන අංශක 90ක කෝණයක් එනත ඍජු කෝණයක් හදනවා. එහෙමනම් අපිට මේ ගාන කියනවා මෙන්න මේ B වලදී ස්පර්ශ වෙනවා කියලා. එහෙනම් මේ B වල ඉඳන් මෙන්න මේ O කියන කොහේ හරි තියෙන කේන්ද්‍රයට අඳින ලද රේඛාව මෙන්න මේ රේඛාව අංශක 90ක් වෙන්න ඕනනේ. මේක අංශක 90ක් වෙන්න ඕන. අපි දන්නේ නැහැ මේක රේඛාව කොහේ හරි රේඛාව ඇති. මේක අංශක 90ක් වෙන්න ඕන. හරි. එහෙමනම් ළමයි අපි මෙන්න මේ AB කියන රේඛාවට ලම්බක රේඛාව ඇඳගත්තා නම් අන්න ඒ රේඛාව සහ මෙන්න මේ රේඛාව ඡේදනය වන තැන මෙන්න මේ O පිහිටන්න ඕනේ නේද? මේ අවශ්‍යතා දෙකම සම්පූර්ණ වෙන්න ඕන. මේ අවශ්‍යතා දෙකම සම්පූර්ණ වෙන්න නම්
මෙන්න මේ AB පාදය B හිදී අංශක 90කින් ඡේදනය වන රේඛාව සහ මෙන්න මේ රේඛාව හමු වන තැන තමයි ඕක පිහිටන්න ඕන. හරි. එහෙමනම් දැන් අපි මෙතන අංශක 90ක කෝණයක් හදාගන්න විදිය බලමු. මෙතන කොහොමද අංශක 90ක කෝණයක් හදාගන්නේ කියලා බලමු. කොහොමද රේඛාවකට ලම්බක කෝණයක් එහෙම නැත්නම් අංශක 90ක් වෙන කෝණයක් හදාගන්නේ කොහොමද? මේ જાතිය. අපි හිතමු මේක AB පාදය. AB රේඛාවට අංශක 90ක්. එහෙම නැත්නම් ලම්බක රේඛාවක් නිර්මාණය කරගන්න ඕන. මේක කරගන්න ළමයි මෙහෙම කාව කටුවට යම් කිසි දිගක් කරගන්න. ඕනෑම දිගක් වෙන්න පුළුවන්. ඒ දිග අරගෙන ඒ ලක්ෂයේ තියෙන තුඩ. ඒ ලක්ෂයේ තුඩ තියලා මෙන්න මේ උඩ අතට මෙහෙම ඡාපයක් අඳින්න. යට අතට ඒ ඡාපෙම අඳින්න. දුර වෙනස් නොකර කාව කටුවේ තුඩ තියෙන B වල ආයි අර වගේම ඡාපයක් අඳින්න. යට අතට ඡාපයක් අඳින්න. අන්න ඒ ඡාප කැපිච්ච තැන් දෙක යා කරනවා. ඡාප කැපිච්ච තැන් දෙක යා කරනවා. මෙන්න මෙතන හැදෙන අංශක 90 කෝණයක්. හරි. ඔතන හැදෙන අංශක 90 කෝණයක්. එහෙනම් ඉතින් මේකත් මෙතනත් කරන් තියෙන එකම තමයි. කාව කටුවට නම් දුවක් ගත්තා. අපිට දැන් මෙන්න මෙතෙන්ට ලම්බක නිර්මාණය කරන්න ඕන. එහෙමනම් කව කටුවට යම් කිසි දුරක් අරගෙන මෙන්න මෙහෙම ඡාප දෙකක් ගහගත්තා. සමාන දුරකින් ඡාප දෙකක් ගහගත්තා. කව කටුවට යම් කිසි දුරක් අරගෙන දෙපැත්තෙන්ම ඡාප දෙකක් ගහගත්තා. මේ ඡාපයේ ඉඳන් කව කටුවට යම් කිසි දුරක් අරගෙන මේ දුර වෙනස් කරලා කමන්නේ මේ B ලක්ෂයේ ඉඳන් ගත්ත දුරම වෙන්න ඕනේ ඕනෑම දුරක් ගත්තා කව කටුවට ගැහුව ඡාපයක් මේ පැත්තෙන් තේ ඡාපයම ගැහුවා ආයි මේ ඡාපේ මෙතන කැපිච්ච තැන ඉඳන් ගැහුව ඡාපයක් ඒකම මේ පැත්තට ගන්නවා එහෙම ගැහුවා දැන් මේක B හරහා යනවා ඒ වගේම මෙතන අංශක 90 කෝණයක් හැදෙනවා මේක තව දික් කරනවා අදික් කරලා පස්සේ මෙන්න මෙතෙන්දී මේ රේඛාව දික් කැපෙනවා එහෙනම් මෙතන තමයි ඕක හිටන්න ඕනේ